අපගේ පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තිබ්බ ශ්‍රද්ධාව අපේ වස්කඩුවේ නායක හාමුදුරුවෝ මතක් කළා වගේ ලොකු ස්වාමීන් වහන්සේගේ හිත ඇතුලේ පුදුම ලස්සනක් තියෙනවා. ඒ ලස්සන එළියට ගන්න පුදුම දේවල් ලොකු ස්වාමීන් වහන්සේ නිර්මාණය කරනවා. බණ්ඩාරවල අසපුට ගියොත් පෙනේවි. ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන එක ලස්සනක් එළියට ගත්තා. ඒ වගේම මාළඹේ බුදුපසේ බුදු අරහන්තක වෙහෙරට ගියොත් පෙනේවි. ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන ශ්‍රද්ධාව බුදුපසේ බුදු මහරහතුන් කෙරෙහි එක ලස්සනක් එළියට ගත්තා. ඒ වගේම මේ ශ්‍රී අඟුලිමාල මොනිදුගේ වෙහෙර, ඒ වගේම පොල්ගහවල සම්බුද්ධරාජ මාලිගාව ඇතුළු මේ සියලුම දේ, ඒ වගේම මේ ඉන්න සංගරුවන ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙනවා භික්ෂු සංඝයා පිළිබඳ යම්කිසි හැඟීමක්. ඒතකොට ලොකු ස්වාමීන් වහන්සේ හිතේ ඉන්න සංඝයා එළියට ගත්තා යම් ප්‍රමාණයකට. ඒ නිසා මේ සෑම තැනකම තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනය ගැන පහදවගත්ත ශ්‍රද්ධාව. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම අපි ශිෂ්‍යෝ විදිහට අවුරුදු 20කට වඩා කාලයක් අපි ලොකු ස්වාමීන් වහන්සේ ළඟ ධර්ම විනය ඉගෙන ගන්නවා. අදටත් ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන ශ්‍රද්ධාවට, ලොකු ස්වාමීන් වහන්සේ කෙරෙහි ලොකු ස්වාමීන් වහන්සේ ශාසනය ගැන තියෙන හැඟීමට අපිට ලං වෙන්නවත් බෑ. ඒ සිතිවිලි කොහොමද එන්නේ කියලා අපිටවත් තේරෙන්නේ නැහැ. ඇත්තටම අපිට හිතෙනවා ලොකු ස්වාමීන් වහන්සේ මේ යුගයට අයිති කෙනෙක් නෙවෙයි කියලා. ලොකු ස්වාමීන් වහන්සේ බුද්ධ කාලයට අයිති කෙනෙක් දෝ කියලා හිතෙනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේට කොච්චර කරදර ආවත්, කොච්චර බාධා ආවත්, කොච්චර කංකටොළු ආවත් ලොකු ස්වාමීන් වහන්සේ ඒවා සියල්ල ඉවසා දරාගෙන තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන්ම වාසය කළා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තරහවල් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ ක්‍රෝධ නැහැ, පලිගැනීම් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ iriසියා නැහැ. කවදාවත් අපිට තවත් කෙනෙකුට වෛර කරන්න, ක්‍රෝධ කරන්න උගන්වලා නැහැ. ඒ නිසා මේ ගරුතර අපේ ලොකු ස්වාමීන් වහන්සේ ළඟ වැඳ වැටෙන විදිහටම මේ වඩින සියලු සංඝයා ඉදිරියේ වැඳ වැටෙන විදිහට සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව අපි තුල ජනිත කළා. අපේ හිත තුල බුදුරජාණන් වහන්සේ, ඒ වගේම රහතන් වහන්සේලා වඩා හින්දෙව්වා මිසක්කා කවදාවත් ලොකු ස්වාමීන් වහන්සේ අපේ හිත තුල තරහකාරයන් වඩා හින්දෙව්වේ නැහැ. අර හාමුදුරුවෝ මෙහෙමයි, මේ හාමුදුරුවෝ මෙහෙමයි, මට වෙච්ච දේවල් ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන. කවදාවත් ඒව අපිට කියලා නැහැ. ලොකු ස්වාමීන් වහන්සේට විශ්වාසයක් තියෙනවා අද මේ පින්කම මගේ ශිෂ්‍යෝ ටික කරාවේ කියලා. ලොකු ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි තිබූ විශ්වාසය කොච්චර දුරට අපිට රකින්න පුළුවන් වුණාද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා පූජනීය මහා සංඝරත්නයෙන් මම ඉල්ලා හිටිනවා මීට වඩා පූජනීය සංඝරුවනට දෙන්න තිබ්බ සත්කාරයක් ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තිබ්බා. පූජනීය සංඝරත්නයේ වැඩම කොට වදාලා මේ පින්වත් සංඝරුවන අපිට වටිනවා. අනිතක මේ වැඩේ ඉන්නේ වයෝ වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ සංඝයා. මේ දායක පින්වතුනුත් කල්පනා කරන්න ඕන සිවුරක එක දවසක්වත් රැඳෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා ගෙවල් වල ඉන්න මිනිස්සු වයසට යන්න දිරලා පැත්තට දානවා. ඒ වුණාට සංඝයා කියන්නේ හඳුන් රුකක් වගේ. දවසින් දවස සංඝයාගේ වටිනාකම වැඩි වෙනවා. අද ඉන්න මේ කතා කරන මං වගේ පොඩි ආන්දර නමකට වඩා මේ ගරුතර පූජනීය මහා තෙරුන් වහන්සේලා මේ ශාසනය බබලනවා. මේ තෙරුන් වහන්සේලා පෙරටු කරගෙනයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. සංඝයාට වැඳ වැඳයි යන්න තිබෙන්නේ. අද භාග්‍යවතුන් වහන්සේ වදාළ අපරිහානි ධර්මයක් ලොකු ස්වාමීන් වහන්සේ අඟුලිමාල සෑය තුල පැතිරෙව්වා. කුමක්ද? අපරිහානි ධර්මයේ තමයි නොවැඩි සංඝයා වෙහෙරට වඩම්වා ගන්නට ඕන. ඒ සංඝයාට අපෝපස්ථාන කරන්න ඕන. ඉන්න සංඝයාට පහසුකම් හදන්න ඕන. ලොකු ස්වාමීන් වහන්සේ මේ විහෙර විහාර ඔක්කොම හැදුවා ඉන්න සංඝයාගේ පහසුවට. ඒ වගේම මේ වාගේ පින්කම් කරමින් නොවැඩි සංඝයා, දැකලා නැති සංඝයා දකින්න, වඳින්න, පුදන්න, සත්කාර කරන්න ලොකු ස්වාමීන් වහන්සේ අපරිහානි ධර්ම මේ බුද්ධ ශාසනය තුල ඇති කරනවා. කොච්චර සතුටුද? අද නම් මට හරි සතුටු දවසක්. අපේ සංඝයාට සතුටු දවසක්. කවදාවත් දැකලා නැති හාමුදුරන් වහන්සේලා අපි දැක්කා. ටීවී එකෙන් දැක්ක හාමුදුරන් වහන්සේලා දැක්කා. නොයෙක් ශාසනික කටයුතු කරන හාමුදුරන් වහන්සේලා දැක්කා. දෙවන්ත ශාසනික කටයුතු කරන පින්වන්ත ස්වාමීන් වහන්සේලා මෙතන සිටිනවා. සංඝයාට අනුග්‍රහ කරන, නිකායවල වල ශාසනික කටයුතු කරන පින්වන්ත ස්වාමීන් වහන්සේලා මෙතන ඉන්නවා. කොච්චර වටිනවද?